හායි! අද මේ වීඩියෝ එක ෆින්ලන්ඩ් වල ඕටම් සීසන් එක ගැන. මම ෆින්ලන්ඩ් වලට ආවේ මේ අවුරුදු ජනවාරි නිසා. මම එනකොට මෙහේ තිබුණේ වින්ටර් එක. මේ තමයි ඕටම් එක ගැන මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඇත්තටම මම හිතාගෙන හිටියේ ඕටම් එකේදී ගොඩාක් වහිනවා ඇති. එච්චර ආස හිතෙන්නේ නැති කාලයක් වෙයි කියලා. හැබැයි මේ අවුරුද්දේ ඕටම් එකේදී ලොකුවට මෙහෙට වැස්සේ නෑ. සැරින් සැරේ පොඩි වැහි තිබුණට ඒව එච්චර දරුණුවට තිබුණේ නැති නිසා පරිසරයේ වෙන වෙනස් සීන් බලන්න, ඒව රස විඳින්න අපිට ලොකු බාධාවක් වැස්සින් ආවේ නෑ. මම මේ වීඩියෝ එක ගත්තේ ඔක්තෝබර් මාසේ මුල වගේ. හැබැයි මම මේක වොයිස් කරන්නේ අද ඔක්තෝබර් 26 වෙනිදා. අද උදේ 4ට මෙහි වෙලාව පැයකින් ආපස්සට ගත්තා. ඒ කියන්නේ මෙච්චර දවසක් ලංකාවත් එක්ක අපිට තිබුණ පැය 2මාරක වෙනසක්. ඒ වුණාට අද ඉඳලා අපි ලංකාව සහ ෆින්ලන්ඩ් අතර වෙලාව වෙනස පැය 3මාරක් වෙනකල් වැඩි වෙනවා. වීඩියෝ එකක් ගන්නකොට පේන්නේ මේ විදිහ වුණාට ඇත්තටම මීට වඩා හුඟාවක් ලස්සනයි මේ පරිසරය. ඉස්සර ෆොටෝස් වලින් වීඩියෝස් වලින් දකින්නකොට ආසාවෙන් හිටපු දේවල් දැන් ඇත්තටම විඳිද්දී මාර ආස හිතෙනවා. ඒක කියලා නිම කරන්න බැරි තරම් ලස්සනක් ඇත්තටම. සමහර ගස් ගිනි ගන්නවා වගේ. මේ දවස්වල මම මේ වීඩියෝ එක කරන දවස්වල තමයි මෙහි ඕටම් එක ලස්සනටම තිබුණේ. පරිසරයේ තරමටම ලස්සනයි. හැබැයි දැන් ටික ටික කොළ හැලිලා ගිහිල්ලා මේ ලස්සන නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. මොකද වින්ටර් එක එනවා. දැන් චුට්ට සීතල වැඩි වෙනවා. ඕටම් එක ඉවර වෙලා වින්ටර් එකට ළඟා වෙනවා කියන එක දැන් නම් හොඳටම දැනෙනවා. අද කොහොමත් ටිකක් රැස් තියෙන දවසක්. ඇත්තටම මං ගොඩක් කැමතියි. මට මේ ඇත්තටම තියෙන ලස්සන ඔයාලට පෙන්වන්න පුළුවන් තරමේ විදිහේ කැමරා එකක් තිබුණා. මොකද මම S2කින් දකින පාටට වඩා ටිකක් වෙනස්. ඔයාලට මේ පේන වීඩියෝ එක ඒ වුණාට ඔයාලටත් පේනවා ඇති මෙතන එක ගහක් යට තියෙනවා කලර්ස් වර්ග 20ක් 30ක් විතර. එක ගහක් යට ඒ වගේ නම් ඔයාලට හිතාගන්න පුළුවන්ද ඒ වගේ ගස් යායක් තියෙනකොට එක කොච්චරනම් ලස්සන ඇතිද කියලා. මේ තමයි මම සුපර් මාකට් එකට යන පාර. මාරම ලස්සනයි නේද? මේ ගහ තමයි මම ආසම. මොකද මේ ගහ තියෙන්නේ මගේ අපාර්ට්මන්ට් එකේ ඉස්සරහම. හැමදාම මම කොහේ හරි යනකොට මේ ගහ දිහා බලලා ඒකේ තියෙන වෙනස්කම් බලනවා අනිවාර්යයෙන්ම. දැන් මේ ගහේ කොළ ඔක්කොම හැලිලා ගිහිල්ලා කොළ 2-3ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා අද වීඩියෝ එකට ගොඩාක් කැමති වෙන්නේ නැති කියලා. ගොඩක් ස්තුතියි.